අපි අද මේ වීඩියෝෙන් කතා කරන්න හදන්නේ දත්ත සමුදාය. එහෙම නැත්නම් ඩේටාබේස් කියන පාඩමට අදාළ මූලික සංකල්ප ටික. හරිද? කියන්නේ ඔයාලට ඕන බේසික් තියරි දැනුම තමයි මෙතනදී මම සාකච්ඡා කරන්නේ. මොකද ඒතකොට ඔයාලට පේපර් එකට හොඳට ලියා ගන්න පුළුවන් විදිහට අර මූලික දැනුම තියෙනවා. හරි මම කියන්නේ. හැම තියරි කොටසම කරන්න යන්නේ නැහැ. ඔයාලට පේපර් එක ලියන්න ඕන මූලික දැනුම තමයි මෙතන ලබා දෙන්නේ. හරි. අපි මේක දත්ත සමුදාය. ඔයාලට මේක 10 අවසරේ පාඩමක්. හරි මේක. දත්ත සමුදාය. database හරි ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවා. හරි. දැන් දත්ත සමුදායක් කියන්නේ මොකද්ද? සංවිධානය වූ දත්තවල එකතුවක්. හරි. හරි. සංවිධානය වූ දත්තවල එකතුවක්. හරි. ඊළඟට අපි ගියොත් අපිට මේ ඔයාලට දැන් සිලබස් එකේ තියෙන දත්ත සමුදාය ලක්ෂණ ඒ වගේ දේවල් මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒ වෙච්චර පේපර් එකේ ටෙස්ට් එකේ නැති ඉන්න. හරි. ඒක පොඩ්ඩක් ඔයාලා පොත කියලා ඒක පොඩ්ඩක් බලන්න. හරි. හරි. අපි ඊළඟට කතා කරන්නේ සම්බන්ධිත දත්ත සමුදාය. එහෙම නැත්නම් රිලේෂනල් ඩේටාබේස් කියන. හරි. සම්බන්ධිත දත්ත සමුදායක් කියන්නේ අපිට සරලව කිව්වොත් මේක ටේබල් ගොඩක එකතුවක්. හරිද? එහෙම නැත්නම් වගු ගොඩක එකතුවක්. හරිද? සරලව නිකන් කිව්වොත්. හරි. එතකොට මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න මේ ටේබල් එක අපි කොහොමද මේ තියෙන කොටස් ටික. හරිද? පොඩ්ඩක් ඔයාලට තේරෙනවා මැද නැත්තම් අපි උදාහරණයක් ගමු. ඔයාලගේ අච්චුපතේ තියෙන උදාහරණයක් මම ගන්න. හරි. හරි. අපි දැන් හිතමු අපිට මෙන්න මේ වගේ වගුවක් තියෙනවා කියලා. මේකට අපි කියන වගුව. හරිද? ඒක ඔයාලා දන්නවනේ. එතකොට වගුවේ මෙන්න මේ නම් වලට අපි කියනවා මෙන්න මේ වලට. මේ මාතෘකාවේ තියෙනට අපි කියනවා ශේස්ත්‍ර නාම කියලා. හරි. ශේස්ත්‍ර නාම. හරි. මෙන්න මේක මේ ලියාපදිංචියන්ගේ නම උපන්දිනේ තුනම ශේස්ත්‍ර නාම. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ එක රෝ එකකට මේ ටේබල් එකේ තියෙන එක රෝ එකකට කියනවා මේක සම්පූර්ණ රෝ එකට අපි කියනවා රෙකෝඩ් එක කියලා. හරිද? මෙන්න මේක කියන අපි රෙකෝඩ් එක කියලා. නැත්නම් රෙකෝඩ් කියලා. රෙකෝඩ්. හරි. මේ මුළු රෝ එකටම තමයි අපි කියන්නේ. හරිද? මේ තුනේම එකතුවට තමයි මේකට රෙකෝඩ් එක කියන්නේ. හරි. එතකොට මේ අපි එක කොටසකට මේ රෙකෝඩ් එකේ තියෙන එක කොටසකට අපි කියනවා ශේස්ත්‍රය කියලා. හරි. ශේස්ත්‍රය. හරි. එතකොට ඔයාලට තේරෙනවා මේ රෙකෝඩ් එකක් කියන්නේ ශේස්ත්‍ර ගොඩක එකතුවක්. හරි. ශේස්ත්‍ර එකක් හෝ කිහිපයක් එකතු වෙලා තමයි රෙකෝඩ් එක හැදෙන්නේ. හරි. මම පොඩ්ඩක් ඉංග්‍රීසි නමක් කියන්න මේකට කියනවා ෆීල්ඩ් නේම් කියලා. හරි. ශේස්ත්‍ර නාම ෆීල්ඩ් නේම්. ශේස්ත්‍රයට කියනවා ෆීල්ඩ් එකක් කියලා. ගොඩක් අමාරු නේද? FI ෆීල්ඩ්. හරි. හරි. එතකොට මේ පල්ලෙහාට තියෙන ඒවාට අපි කියනවා තීරු කියලා. හරි. මෙන්න මේවා කොලම්. يعني කොලම් එකක් කියලා. එහෙනම් නැත්නම් තීරු. හරි. එතකොට මේ හරහට තියෙන ඒවාට අපි කියනවා මෙන්න හරහට තියෙන ඒවාට අපි කියනවා රෝස් කියලා. හරි. ඒක අපි කියනවා රෝ කියලා. එහෙම නැත්නම් පේජ්. හරි. ඔන්න ඕක තමයි අපිට ටේබල් එකක අපි දැනගන්න ඕන කොටස් ටික. හරිද? එතන ඔයාලට හොඳ අයිඩියා එකක් ආවා කියලා. හරි. ඒක අපිට වැදගත්ම දේ තමයි මෙන්න මේ ශේස්ත්‍ර නාම. මෙන්න රෙකෝඩ් කියන්නේ. ශේස්ත්‍රය කියන්නේ මොකක්ද? ඔන්නෝ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හරි. ඒකට මම නැවතත් කියනවා මේ රෙකෝඩ් එකක් කියන්නේ ෆීල්ඩ් ගොඩක එකතුවක්. හරි. ඒ වගේ රෙකෝඩ් ගොඩක් එකතුලා තමයි වගුවක් හදන්නේ. නැත්නම් ටේබල් එකක් හදන්නේ.
ඊළඟට අපිට හම්බෙන මේ පාඩේ හම්බෙන වැදගත් දෙයක් තමයි ප්‍රාථමික අතුරු. එහෙම නැත්නම් ප්‍රයිමරි කී එක කියන්නේ. හරිද? සිංහල මීඩියම් ළමයි ඉංග්‍රීසි ටර්ම් එකක් දැනන් ඉන්නේ කොහෙද නහරද මොකක්ද දන්නේ. ICT කියන විෂය යන්නේ ඉංග්‍රීසි එක්කනේ. අපි වැඩ කරන්නේ කම්පියුටර්ස් එක නේද? කම්පියුටර් වල සිංහලෙන් නෑ. හරිද? ප්‍රාථමික අතුරු කියන ටර්ම් එකේ නෑ නේ. ඇක්සස් වලම වැදගත් ප්‍රාථමික අතුරු කියන ටර්ම් එකේ. එහෙම ගන්න. හරි ඒක තියෙන ප්‍රයිමරි. හින්දා ඔයාලා ඉස්සරහට IT ඉගෙන ගන්නවා නම් IT ICT ඒකට ඔයාලා මේ ඉංග්‍රීසි ටර්ම් ඉගෙනගෙන යන්න. හරිද? එනවා ඉස්සරහට ඔයා ඩිග්‍රී එක ඉදිරිය කරනවා ඔයාලට සෑහෙන වටිනා මේ ඉංග්‍රීසි ටර්ම් එක දැනන් ඉන්න. හරි. දැන් ප්‍රාථමික අතුරක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මොකක් හරි වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක් තමා ප්‍රයිමරි කී එක කියලා කියන්නේ. හරිද? එහෙම නැත්නම් ප්‍රාථමික අතුර වෙන්නේ. මේක තීරුවක් වෙන්නත් පුළුවන්, තීරු කිහිපයක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ තීරු එකකට වඩා වැඩි ගණනක් එකතු වෙලා මේ ප්‍රයිමරි කී එක හැදෙන්නත් පුළුවන්. හරිද? ටේබල් එකක රෙකෝඩ්ස් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කොලම් එකක් තමයි ප්‍රයිමරි කී එක කියලා කියන්නේ. හරිද? ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට පොඩ්ඩමයි කිව්වේ. හරි. එතකොට ප්‍රාථමික අතුරක් කියන්නේ ප්‍රයිමරි කී එක කියන්නේ මොකද්ද? වගුවක රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි තීරුවක්. එහෙම නැත්නම් තීරු සංයෝජනයක් තමයි ප්‍රාථමික අතුරක් කියන්නේ. හරිද? අපි දැන් පොඩි උදාහරණයක් අරන් බලමු. අපි ගමු මෙහෙම එකක්. මම ඔයාලට සරල ටේබල් එකක් ආශ්‍රමයේ කියලා දෙන්න. හරිද? අපි හිතමු පන්තික ළමයි ගැන. හරිද? අපිට ඕනේ මොකක් හරි පන්තික ළමයි ටික ටේබල් එකකට දාගන්න. හරිද? අපි ගමු ටේබල් එක ස්ටුඩන්ට්. හරි? මෙතන මම ලියනවා. තියෙන ටේබල් එක ස්ටුඩන්ට් කියලා. හරි. හරි. මේක අපිට ෆීල්ඩ් නේම්ස් තියෙන අපේ අපිට තියෙන ඉන්ඩෙක්ස් නම්බර් නේ. ඔයාලට ඇඩ්මිෂන් නම්බර් එක නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙනනේ අතුලත් තියෙන අංකය. ඉතින් ඇඩ්මිෂන් නම්බර් කියලා. ඇඩ්මිෂන් නම්බර්. හරි. ඊට පස්සේ තියෙනවා නමනේ. නම දාන්න. ඊට පස්සේ ග්‍රේඩ් එක දාන්න. ග්‍රේඩ් එක. අතන මේක පන්තියක නෙමෙයි මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ දාමු. මොකක් හරි එක ඉස්කෝලේ ඉන්න ළමයි. හරි? එහෙම. හරි. එතකොට අපි ගමු මෙහෙම. බිඳුවයි එක. අපි ගමු මෙයා නිමල් කියලා. නිමල්. හරිද? ස්ටුඩන්ට් නම නිමල්. මෙයා ඉන්නේ 10. 10 අපි හිතමු ඒ පන්තිය කියලා. හරි. ඊට පස්සේ ගමු තව එකක් 0.2. අපි හිතමු එයාගේ නම කමල්. හරි? මෙයා ඉන්නේ 10B. මම නිකන් කියන්නේ. ඒ වලට ඉන්න 0.3 කියලා. එයාගේ නම තමයි හිතමු නිමල් කියලා. එයා ඉන්නේ 10 C පන්ති. හරිද? හරි. හරි. දැන් එතකොට ඔයාලට තේරෙනවා මේ නම කියන එක නැවත නැවත එදෙන්න පුළුවන් නේ. නම කියන එක ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත එදෙන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් හිතමු මේ ඇඩ්මිෂන් නම්බර් කියන එක අමතක කරන්න කොට මම දැන් කව කරා. හරිද? මේ ටේබල් එකේ තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි කියලා. මෙන්න මේ ශේෂ්ත්‍ර දෙක විතරයි තියෙන්නේ. නමයි පන්තියයි විතරයි. අපි හිතමු දැන් එතකොට මොකක් හරි සිද්ධියක් හින්දා අපි හිතමු කාටරි ටීචර් කෙනෙක්ට මේ නිමල් කියන ළමයා හොයාගන්න ඕන නේද? ඔයාලා දැන් තේරෙන මේ 10 සෙක්ෂන් එකේ නිමල්ලා දෙන්නෙක් ඉන්නවනේ. එතකොට දැන් කොහොමද මේ නිමල්ල වෙන් කරලා අඳුරගන්නේ? A පන්තියේ නිමල්ලයි C පන්තියේ නිමල්ලයි. එතකොට ඒක ලේසියෙන් කරගන්න තමයි අපිට ස්ටුඩන්ට් ID එකක් දීලා තියෙන්නේ. හරිද? මේ ස්ටුඩන්ට් ID එක සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් නම්බර් එකක් දෙන්නේ. එතකොට අපිට ලේසියෙන් අඳුරගත්ත හැකි මෙතන මේ
ස්ටුඩන්ට් ID එක නැත්නම් ඇඩ්මිෂන් නම්බර් එක තියෙන වෙන ශිෂ්‍යයෝ නෑනේ. මේ නිමල් විතරයි. 3 තියෙන අය වෙන නෑ. හරි. එතකොට මේ ඉන්නේ 10 100 කෙනෙක් නිමල් දාන්නේ 3 තියෙන කෙනා. එතකොට ඔයාලා දන්න එතකොට දැන් නිමල්ල තව කොච්චර හිටියත් මේක ප්‍රශ්නයක් නෑ. මොකද මේ අපිට යාව යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. يعني අනන්‍යව හඳුනා ගන්න පුළුවන් මේ ඇඩ්මිෂන් නම්බර් එකෙන් නේ. මොකද කියන්නේ? ඉස්කෝලේ දැන් ඔයාලගේ ඉස්කෝලේ හිටන්නකෝ. ඔයාලේ ඉස්කෝලේ දැන් මොකක් හරි හිතමු ඉන්ඩෙක්ස් එක හිතමු 0.1ම තියෙනවා කියලා හිතමු. එක තියෙන ළමයි එක්කෙනයි ඉන්නේ. මුළු ඉස්කෝලේටම එක්කෙනයි ඉන්නේ දැන්. අලුතෙන් ඇඩ් වෙන අය එතනින් එහාට අංකනේ එන්නේ. නේද? එතකොට මේ ඇඩ්මිෂන් තුන මේ ටේබල් එක අපි ගත්තොත් මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ මේ ඇඩ්මිෂන් නම්බර් එක. හරිද? ඇඩ්මිෂන් නම්බර් එක තමයි මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක. ඒකෙන් අපිට පුළුවන් ඕනම ශිෂ්‍යයෙක් ඒකෙන් දැන් කරලා අඳුරගන්න. හරි. මම හිතනවා ඔය ප්‍රයිමරි කී කතාව තේරුණා කියලා. හරි. ඊළඟට අපිට හම්බෙන තව වැදගත් කන්සෙප්ට් එකක් තමයි සංයුක්ත අතුරු කියන එක. හරිද? හරි. එතකොට මේකෙදි කියන්නේ මෙහෙම එකක්. හරිද? වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනාගත හැකි තීරු දෙකක් හෝ වැඩි ගානක් සංයෝජනය කිරීමෙන් සෑදෙන ප්‍රාථමික අතුර කම්පසයිට් ප්‍රයිමරි කී ලෙස හැඳින්වෙයි. ඒතර මේකදී ඔයාලට තේරෙනවා තීරු එකක් හෝ කිහිපයක් තියෙනවා මේකෙදී නේ. මම පොඩ්ඩක් ලියන්න. හරි. එතකොට මේකදී ඔයාලට විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි මේකෙදී සංයුක්ත අතුරේදී අපිට මේ තීරු දෙකක් හෝ වැඩි ගානක් තියෙනවා. හරිද? අපි තනි තීරුවකින් හඳුනා ගන්න එක ප්‍රයිමරි කී එක. හරිද? ඒතර කියන්නේ අපි කියන්නේ ප්‍රයිමරි කියද්දී ප්‍රාථමික අතුර. හරි? අපි මේ දෙකක් හෝ වැඩි ගානක් සංයෝජනයක් තිබ්බත් අපි ඒකට කියනවා මෙන්න සංයුක්ත අතුරක් කියලා. හරි? කම්පොසයිට් ප්‍රයිමරි කී එක. හරි. ඒක පොඩි උදාහරණයක් ගමු. අපි මෙහෙම හිතමු. මොකක් හරි ඉස්කෝලේක දැන් ඔයාලා ඉස්කෝලේ ඉන්නවනේ ක්‍රීඩා නායකයෝ නේද? දැන් එකම අවුරුද්දක් ගත්තොත් එක එක ස්පෝර්ට්ස් වලට එක එක ක්‍රීඩා නායකයෝ ඉන්නවා. ස්පෝර්ට් කැප්ටන්ලා ඉන්නවනේ. හරි. එතකොට අපි දැන් හිතමු දැන් මේ යන අවුරුදු 2026 නේ. එතකොට මේ 2026 අවුරුද්දට අදාළව ස්පෝර්ට් කැප්ටන්ලා ඉන්න පුළුවන් එක එක ස්පෝර්ට්ස් වලට. දැන් අපි ඒ වගේ එක අපි ටේබල් එකකට දානවා කියලා හිතමු. හරි. මම දැන් දාන එකක්. හරිද? අපි දාන අවුරුද්ද මුලින් වර්ෂය. ඊට දානවා ක්‍රීඩාව. හරි. ඊට පස්සේ නායකයා. කොහොමද දානවා කියලා හිතමු. මේක තමයි අපේ ටේබල් එක. හරි. හරි. මේක අපි ඔන්න හරි. අපි හිතමු දැන් 2000 අපි දැන් විභාග ගන්න CI ගන්න තියෙන්නේ. අපි හිතමු 2000 වල පොළපත තියෙන උදාහරණයක් අපි අරන් කරමු. 2013. ඒකේ අපි ඉන්න ක්‍රිකට්. නායකයා රශ්මි. දැන් මේක දීලා තියෙන රශ්මි. උදාහරණ රශ්මි. හරි. ඊට පස්සේ 2013ේම පාපන්දි නැත්නම් ෆුට්බෝල්. ජාලි හරි. අගේම ජාලි. එයා තමයි කැප්ටන්. දැන් 2013ේම පත්පන්දු. පත්පන්දු අහම. එතකොට ඔයාලට දැන් තේරෙනවා මේකේ අපි වර්ෂය විතරක් ගත්තා කියලා හිතමු මේකේ. වර්ෂය විතරක් කරන් ඔයාලට මේ එක එක රෙකෝඩ් වෙන වෙනම අඳුරගත්තා. දැන් 2013 කියන රෙකෝඩ් එක ඩුප්ලිකේට් වෙලා තියෙනවා. තේරෙනවා මේකෙන් විතරක් ඔයාලට තේරෙනවා අඳුරගන්න බෑ කියලා. හරි. එතකොට අපි ගමු එක්තරා වර්ෂයකට අදාළව අපි කැප්ටන් කෙනෙක් හොයනවා නම් මේ අවුරුද්ද විතරක් අපිට කැප්ටන් හොයාගන්න බෑ.
එතකොට අපි ලේසියෙන් දේ තමයි කැප්ටන් එක ක්‍රීඩාවයි දෙකම එකතු කරන්නේ. හරිද? මේ අවුරුද්දේ ක්‍රීඩාවයි දෙකම එකතු කරන්නේ. එතකොට දැන් 2013 අවුරුද්දට අදාළව ක්‍රිකට් කැප්ටන් ලයින්නේ. මේක ගත්තොත් 2013 වර්ෂයට අදාළ වෙන්නේ ක්‍රිකට් කැප්ටන් කෙනයි. මේ රශ්මි විතරයි. 2013 අවුරුද්දට අදාළ ෆුට්බෝල් කැප්ටන් ලයින්නේ ජාර්ජ් විතරයි. දැන් අපි තව හිතමු දැන් 2014 අවුරුද්දත් වෙනවා කියලා ගන්න. 2014 හරි. 2014 ක්‍රිකට් කැප්ටන් වෙන කෙනෙක් හරි. අපි හිතමු මේක දාලා තියෙන කවුද? බාන්. බාන්. එතකොට ඔයාලට තේරෙනවා 2000 අවුරුද්දත් ඕනේ කියලා නේ මේක. අපිට අවුරුද්ද නැති දෙන්න පුළුවන් තමයි ක්‍රීඩා විතරක් දාලා මේක පුළුවන් කියලා. එහෙම බෑනේ. මොකද ඒ බෑනේ. දැන් මේ ක්‍රිකට් කියන එක මෙතන දෙපාරක් තියෙනවා. හැබැයි අපි අවුරුද්දත් එක්කම දෙකම එකට එකතු කරුවොත් මේ 2013 අවුරුද්දේ ඉන්න එක ක්‍රිකට් කැප්ටන් කෙනෙක්. 2014 අවුරුද්දේ ඉන්න එක ක්‍රිකට් කැප්ටන් කෙනෙක්. මේක අපිට එතකොට මේ වාර්ෂික සහ ක්‍රීඩාව කියන දෙකම මේකේ ප්‍රයිමරි විදිහට එනවා හරි. ඒකෝ මේක සංයුක්තය අතුර වෙන්නේ මොකද්ද මේක? වාර්ෂික ධන ක්‍රීඩාව. ඒක තමයි මේකේ සංයුක්තය අතුර වෙන්නේ. සංයුක්තනේ සංයුක්තය අතුර කියන කන්සෙප්ට් වලට තේරුණා කියලා. කොහොමද මේක වෙන්නේ? තීරු දෙකක් හෝ වැඩි ගන්න. හරි. එකතු වෙලා තමයි යන්නේ. හරි. අපිට තවත් තියෙන වැදගත් සංකල්පයක් තමයි ආගන්තුක අතුර. එහෙම නැත්නම් කොරින් කීපේ. හරි. හරි. එතකොට අපි ඒකේ ඩෙෆිනිෂන් එක පැත්තට ගියොත් හරි. අපි දැන් මේ ආගන්තුක අතුර කියන කන්සෙප්ට් එකේදී අපිට කියන මෙන්න මෙහෙම. හරි. බොඩේම ලියලා තියෙනවා. එක වගුවක ශීර්ෂයක් මගින් වෙනත් වගුවක පේලි. අනන්‍ය කියන්නේ. පේලි කියන්නේ රෝ. හරි. එන්නේ හරහට දෙන්නේ. හඳුනාගත හැකි නම් ඒ ආගන්තුක යතුරක් ලෙස හැඳින්වේ. හරි. ඔයාලට ඔහොම කිව්වොත් හරියට තේරෙන්නේ නැති. හරි. හරි. අපි පොඩ්ඩක් මේ සිද්ධිය උදාහරණයක් වලින් පැහැදිලි කරමු. අපි හිතමු අපි ගාව වගු දෙකක් තියෙනවා. හරිද? එකක තියෙන්නේ ස්ටුඩන්ට්ස් ලාගේ විස්තර. අනිත් එකේ තියෙන්නේ යාගත් එක විෂයන් වලට ගත්ත ලකුණු කියලා. විභාග අංකයේ ලකුණු තියෙනවා. හරිද? හරි. පළවෙනි ටේබල් එකම ස්ටුඩන්ට් ටේබල් එකට ලියන්න. හරි. ස්ටුඩන්ට් ටේබල් එක. මේකේ අපිට තියෙනවා ඇතුළත් වීමේ අංකය. අංක. ඊට පස්සේ තියෙනවා 9. හරි. අපි ඊට පස්සේ හිතමු මේක තියෙන උපන්දිනේ කියලා. උපන්දිනේ. හරිද? හරි. හරි. මේක තමයි අපේ ස්ටුඩන්ට් ටේබල් එක. හරි. හරි. අපි තව ටේබල් එකක් උඩ තව ටේබල් එකක් තියෙනවා සබ්. හරි දෙකිනවා. සබ්. right. එතකොට අපිට තියෙන විභාග අංක. හරි. විභාග අංකය. ඊට පස්සේ මෙයා සබ්ජෙක්ට් මෙයා ලියන්නේ 2යි කියලා. එකක් ගණිතය. අනිත් එක විද්‍යාව. හරි. ඊට පස්සේ ඇතුළත් තියෙන අංක. හරි. හරි. සබ්ජෙක්ට් කියන ටේබල් එකේ තියෙන ශේෂ්ත්‍ර නම් ටික තමයි මේක. හරිද? අපිට ඒක දාගෙන යන්න. හරි. ඔයාලට දැන් තේරුණා මෙන්න මේක තමයි අපේ පළවෙනි ටේබල් එක. මේක තමයි දෙවෙනි ටේබල් එක. හරිද?
එතකොට ඔයාලට දැන් අපි මේ ආගන්තුක අතුරු කියන එකේ අපි ඩෙෆිනිෂන් එක කොහොමද කතා කරේ? වගුවක තියෙන ක්ෂේත්‍රයක් මගින් වෙනත් වගුවක පේලියක් අනන්‍යව හඳුනාගත හැකි නම් එය ආගන්තුක අතුරක් ලෙස හැඳින්වෙන්නේ. හරි. අපි දැන් මේ ටේබල් එක බැලුවොත් ඔයාලට තේරෙනවා මේ ඇතුළත් වීම අංගයේ කියන මේ ටේබල් එකේ තියෙනවා මේ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙනවා. හරි. හරි. එතකොට දැන් අපි මේක ගත්තොත් ඇතුළත් වීම අංගයේ තියෙන මෙන්න මේ සබ්ජෙක්ට් ටේබල් එක ඇතුළත් වීම අංගය ගත්තොත් ඒක ෆොරින් කීයක්. හරි. මේ සබ්ජෙක්ට් කියන ටේබල් එකේ ප්‍රයිමරි කී එක මේක තමයි ප්‍රයිමරි. හරි. ප්‍රයිමරි. මෙන්න මේක ෆොරින් කී. ෆොරින්. ඇයි මම මේක ෆොරින් කීයක් කියලා කියන්නේ? දැන් ඔයාලට තේරෙනවා මේකේ මේ ශේත්‍රය මගින් අපිට පුළුවන් මෙන්න මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ මෙන්න මේ පේලිය නේ මෙන්න මේ පේලිය අනන්‍යව හඳුනා ගන්න. කියන්නේ යුනික්ලි අයිඩෙන්ටිෆයි කර ගන්න පුළුවන්. හරි නේද? මොකද මේකේ ප්‍රයිමරි කී එකනේ. දැන් ස්ටුඩන්ට් ටේබල් එකේ ඇතුළත් තියෙනගේ ප්‍රයිමරි කී. ඒකට අපිට පුළුවන් මෙන්න මේ ශේත්‍රයෙන් මෙන්න මේ පේලිය හඳුනා ගන්න නේ. එතකොට මේ සබ්ජෙක්ට් කියන ටේබල් එකේ ඇතුළත් වීම අංකය ෆොරින් කීයක. ඔක ඕන්න මෙහෙම සරලව කියන්න පුළුවන් ඔයාලගේ ඕලෙවල් මට්ටමේදී. හරිද? මේ මොකක් හරි ෆොරින් කී එකක් වෙන්නේ වෙනත් ටේබල් එකක ප්‍රයිමරි කීයක් කියලා. හරිද? ඔය තමයි ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රයිමරි කී එක සබ්ජෙක්ට් ටේබල් එකේ ෆොරින් කීයක් විදිහට තියෙනවා කියලා අපිට උනා සරලව කියන්න උනා. හරිද? බෑ මේක හැම වෙලේම මෙහෙම වෙන්නේ නැහැ. හරිද? ඔය ඕලෙවල් මට්ටමේ ඉඳන් ඔයාලට පේපර් එකට උත්තරය ලේසියෙන් ලියන්න විදිහට මම ඒක කිව්වේ. හරිද? හැබැයි යුනිවර්සිටි ලෙවල් එක ගත්තොත් මේක ඊට වඩා වෙනස්. හරිද? මේ කතාව ඊට වඩා වෙනස්. ඔයාලා දැනට ඔක එහෙම හිතාගත්ත කියලා ගැටලුවක් නැහැ. දැන් කෙල්ලන්ට ඒකේ පොඩි වෙනසක් තියෙනවා. හරි. හරි. එතකොට අපි මේ ඩේටාබේස් පාඩමට අදාළව මම මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙච්ච සිද්ධාන්ත කොටස් ටික තමයි මේවා. අපි මොනවද කතා කරේ? දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම කතා කරා. ඊට පස්සේ රිලේෂනල් ඩේටාබේසස් කතා කරා. ඊට පස්සේ ප්‍රාථමික යතුරු කතා කරා. සංයුක්ත යතුරු කතා කරා. ඊට පස්සේ ආගන්තුක යතුරු එහෙම නැත්නම් ෆොරින් කී ගැන කතා කරා. හරිද? ඔයාලට ඔය ඩේටාබේස් පාඩමේ පේපර් එකට උත්තරය ලියන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ඔන්න ඔය තියරි කොටස් ටික විතරයි. හරිද? අනිත් කොටස් උත්තර බලා ගන්න. නමුත් මම කියන්නේ මේ කොටස් ටික තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. හරි. අපි මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් 2024 23 සහ 22 පේපර් වල ප්‍රශ්න කතා කරමු. එතකොට ඔයාලට මේ ගත්ත දැනුම තවදුරටත් තහවුරු වෙයි. හරි. හරි. එහෙනම් මෙතනින් මේ වීඩියෝ